වසන්ත සමරසිංහනේ දවසේ මාතෘකාව ඒ නිසා මං හිතන්නේ මගේ චැනලය සවන් දෙන නරඹන අය කැමති වෙන එකක් නැහැ මම ඒ පිළිබඳව කතා නොකර ඉන්නවට. දැනටමත් කීප දෙනෙක් බොහොම උපහාසයෙන් වගේ කියලා තිබුණා දැන් මගේ මේ වීඩියෝ මේ පිළිබඳව එනකන් බලාගෙන ඉන්නවා කියලා. සහ මගේ මිතුරන් කීප දෙනෙකුත් මා සමග මේ පිළිබඳව සාකච්ඡා කරා. විශේෂයෙන්ම මේ පිළිබඳව උන්ගේ අප්‍රසාදය පළ කරලා ඒ අය සාමාන්‍ය වශයෙන් ජාතික ජන බලවේගයේ ආණ්ඩුව පිළිබඳව විරුද්ධ කියලා කියන්න පුළුවන් අය වාමාංශිකයෝ. ඉතින් ඒ ප්‍රතිචාරත් සැලකිල්ලට අරගෙන සහය විතරක් නෙවෙයි මම ඊට පෙර වීඩියෝවක් නිකුත් කරා සුනිල් වටගලගේ ඔහු මිලදී ගත්තාය කියලා චෝදනා කරලා තිබුණු apartment එකක් මේ ලක්ෂරි apartment එකක් පිළිබඳව ඒ කරුණත් ඒ සාකච්ඡාවේ දිගුවක් විදිහට මම කැමති මේ වසන්ත සමරසිංහ පිළිබඳ සිදුවීම කතා කරන්න. සාමාන්‍යයෙන් බැලුමට පේන දෙයක් තමයි මේකේ තරම් අපි හිතමු අපි පබ්ලික් ඉන්ට්‍රෙස්ට් පිළිබඳ පැත්තෙන් එහෙම නැත්නම් අපි කියමු ආණ්ඩුකරණය පිළිබඳ පැත්තෙන් ගත්තොත් ආණ්ඩුකරණය පිළිබඳ දෘෂ්ටි කෝණයෙන් සහ නැත්නම් මහජනයාගේ අභිලාෂ පිළිබඳ දෘෂ්ටි කෝණයෙන් බැලුවොත් මේකේ සාකච්ඡා වෙන්න දෙයක් නැහැ කියලා. ඒ කියන්නේ මෙතනදී වෙලා තිබෙන්නේ මේ වසන්ත සමරසිංහ තමන්ගේ ඇසෙට්ස් තමන්ගේ වත්කම් ඒ අවශ්‍ය පරිදි ඒ අවශ්‍ය ආයතන වලට ඉදිරිපත් කරලා තිබෙනවා. ඒකට ඒවා publicly available කියන මහජනයාට ලබා ගන්න පුළුවන් ඒ තොරතුරු මම හිතන්නේ වසන්ත සමරසිංහ විතරක් නෙවෙයි දැන් මෙතන වසන්ත සමරසිංහගේ නම තමයි මූලික වශයෙන් එන්නේ. නමුත් ඒ ලයිස්තුවක් ඒ සංසරණය වෙනවා. ඒකේ තිබෙනවා අනුර කුමාර දිසානායක, නලින්ද ජයතිස්ස, වසන්ත සමරසිංහ, සුනිල් වටගල, සුනිල් හඳුන්නැත්ති, සමන්ත විද්‍යාරත්න මේ වගේ කීප දෙනෙකුගේම ඒ වත්කම් ඒ ප්‍රමාණයන් දක්වලා තිබෙනවා. විස්තර අපිට තිබෙන විස්තර සාකච්ඡා වෙන්නේ වසන්ත සමරසිංහගේ. ඒ බලපුවාම දැන් ඒක යම්කිසි එයාය ඒවා ඒ අවශ්‍ය නීතිමය වශයෙන් තිබෙන අවශ්‍යතාවය පරිදි ඉදිරිපත් කරලා තියෙන වත්කම් ඒ වත්කම් නීති විරෝධී වත්කම් ලෙස හඳුනාගෙන නැත්තේ නැහැ. ඒ නිසා කෙනෙකුට අහන්න පුළුවන් what's wrong මොකක්ද මෙතන තියෙන වරද්ද? දැන් සාමාන්‍ය වශයෙන් ගත්තොත් එහෙම වරදක් පේන්නේ නැහැ. ඒ පේන විදිහට මේ වසන්ත සමරසිංහගේ ලයිස්තුව දිහා බලුවා මගේ මතකයේ තියෙන විදිහට ගොඩනැගිලි දෙකක් තිබෙනවා. තට්ටු ගොඩනැගිලි පේන විදිහට. ඒ ගොඩනැගිලි මේ කුලිය පදනමක් මත ලබා දීලා එයින් කුලිය ආදායමක් ලබනවා. මම මේ ගණන් මිමුම් කියන්න යන්නේ නැහැ. ඒවා හැමෝටම බලා ගන්න පුළුවන් නේ. ඉන් පසුව ඔහු කොටස් වෙළඳපොලේ ආයෝජනය කරලා තිබෙනවා. ඒ LOLC කියන සමාගමේ ආයෝජනය කරලා තිබෙනවා සහ ක්‍රිප්ටෝකරන්සි ප්‍රමාණයක් තිබෙනවා කියලා තිබෙනවා. මේවා තමයි සාමාන්‍යයෙන් මට මතක විදිහට මූලික වශයෙන් සාකච්ඡා වෙන දේවල්. ඉතින් මේවා නීති විරෝධී මෙතන නීති විරෝධී ගනුදෙනු බැලුමට මේවා පිටිපස්සේ අපි දන්නේ නැහැ මේ ගොඩනැගිලි ගත්තේ කොහොමද යනාදී දේවල් අපි දන්නේ නැහනේ. නමුත් ඒ පිළිබඳව සොයා බලන්න පුළුවන්. නමුත් ඉතින් ඒ ගොඩනැගිලි මේ වත්කම් ප්‍රකාශ වලින් අහන්නේ එයාගේ වත්කම් මොනවද කියන එක. ඒතකොට ඒ වත්කම් එයා ඉදිරිපත් කරලා තිබෙනවා. ඒ ඔහුගේ සහ ඒ පවුලේ වත්කම්නේ. ඒකට ඒක බැලුමට අපිට එතන පේන්නේ නැහැ නෛතිකමය වශයෙන් ඔහු දූෂණ ක්‍රියාවක කරප්ෂන් පිළිබඳව දැන් මම දැක්කේ සමාජ මාධ්‍ය සංසරණය වෙන එක මේ සටහනක තියෙනවා. ඒකේ මේවා කරලා ඒකේ තියෙනවා මේ අල්ලස් සහ දූෂණ කොමිසම මගින් ඉදිරිපත් කරන ලද තොරතුරු කියලා. ඒක හරියට නිකන්
ඒකෙන් ඇඟ වෙන්න නිකන් මෙයා මේ අල්ලස් සහ දූෂණ ඒ ආයතනයේ කොමිසමේ නිර්ණායක වලට අනුව වරදක් කරලා තිබෙනවා වගේ හැඟීමක් එන විදිහට තමයි මේ සංසරණ වෙන එක. සාමාන්‍යයෙන් දේශපාලන ප්‍රචාරයක් නිසා ඒක තේරුම් ගන්න පුළුවන්. නමුත් ඒක සාමාන්‍ය දෙයක්. මේ නෛතික ගැටලුවක් තියෙන බව පේන්නේ නැහැ. නමුත් දැන් මෙතන මේ ප්‍රශ්නේ මතුවෙන්නේ මේ නෛතික රාමුවකට වඩා ඔබ්බෙන්. ඒක තමයි අපේ සාකච්ඡාවට භාජනය විය යුතු වෙන්නේ. එතන සාමාන්‍ය වශයෙන් සැලකෙන්නේ මෙතන තියනවා කියලා මේ කෙලින්ම මේ වචනේ සමහරු මම දැක්ක පාවිච්චි කරලා තියෙනවා මේ සදාචාර ප්‍රශ්නයක්. මොකද්ද සදාචාර ප්‍රශ්නේ? ජනතා විමුක්ති පෙරමුණ පෙනී හිටියේ ඔවුන් මේ ධනවතුන් නෙමෙයි. ඔවුන් බොහොම අමාරුවෙන් ජීවත් වෙන්නේ. සමාජිකයින්ගෙන් යැපෙන්නේ. ඒ නිසා එහෙම තියෙද්දි මෙවැනි දේපල වසන්ත සමරසිංහ පවා ප්‍රකාශ කරලා තිබුණා. ඔහු රැස්වීම වලට ගියාම ඔහුට ඒ පක්ෂය අය කේල් කැන් දෙනවා අරව මේවා කරනවා වගේ නොයෙක් තිබුණා. එහෙම තිබියදී මෙවැනි දේපලක් තබා ගැනීම විශේෂයෙන් ඔය ලයිස්තුවේ මම හිතන්නේ හඳුන්නැති නෙමෙයි මේ වසන්ත සමරසිංහ තමයි කියන්නේ කෝටි 27ක් පවන විය යුතුයි මට මතක විදිහට. සුනිල් හඳුන්නැතිටත් ඒ වගේ කෝටි 24ක් වගේ තියෙනවා. මේ හඳුන්නැතිගේ සමන්ත විද්‍යාරත්න කෙනන් තිබුණා. මම හිතන්නේ සමන්ත විද්‍යාරත්නගේ ලක්ෂ 50කුත් හඳුන්නැතිගේ ලක්ෂ 47කුත්. ඒ වගේ වනම් සාමාන්‍යයෙන් ගත්තාම මේ කිසිසේත්ම ඉහළවත්කම් කියලා සලකන්න බෑ. එයාට නිකන් නිවාසයක් අයිති නම් ඒ නිවාසේ වටිනාකම උනත් මේවා සාමාන්‍ය මධ්‍යම පන්තික නිවාසයක පහළ මධ්‍යම පන්තික නිවාසයක වුණත් මේ පොඩි ඉඩම් කැල්ලක් තියෙනවා නම් ඔය ගාන ඔය වත්කම එනවා. ඒ නිසා දැන් අපිට සැලකිල්ලට ගන්නවා නම් සැලකිල්ලට ගන්න පුළුවන් වෙන්නේ අර ඉතුරු අයගේ වත්කම්. ඒ අර ඉතුරු අයගේ සමන්ත මේ වසන්ත සමරසිංහ හැරුණාම ඉතිරි දෙනාගේ නලින්ද ජයතිස්සගේ මම හිතන්නේ කෝටි 8ක විතර ප්‍රමාණයක් තිබුණා. ඒ තව මේ අනුර කුමාර දිසානායකගේ මේ අයගේ කොහොමද ඒ වත්කම් වල බ්‍රේක් ඩවුන් එකක් මම දැක්කේ නැහැ. කොහොමත් අපි හිතමු සාමාන්‍ය වශයෙන් සාමාන්‍යයෙන් ධනයක් රැස් කරගත්ත ධනයක් accumulated wealth එකක් මේ තිබෙන බව පේනවා. මම accumulated wealth එකක් කියලා කියන්නේ සාමාන්‍යයෙන් අපිට මේ දෛනිකව ජීවත් වෙන්න අවශ්‍ය මේ වටිනාකම් ප්‍රමාණය ඉක්මවා මේ යම්කිසි රැස් කරගත්ත ධනයක් ඒ සහ ඒ රැස් කරගත්ත ධනය ආයෝජනය කිරීමෙන් ලැබෙන සැලකිය යුතු ආදායමක් තිබෙනවා කියන අර්ථය තමයි මම මේ accumulated wealth නැත්නම් මේ රැස් කරගත්තා වූ ධනයක් කියන එක ප්‍රකාශ කරන්නේ. ඒක ඉදිරිපත් කරන අදහසක් තමයි මේ අය පෙනී හිටියේ මහජනයා ඉදිරියේ වැනි රැස් කරගත් ධනයක් accumulated wealth එකක් තියන අය විදිහට නෙමෙයි සාමාන්‍යයෙන් පක්ෂයේ පූර්ණ කාලීන විදිහට ඒ පක්ෂයෙන් ලැබෙන ඒ පූර්ණ කාලීන දීමනාවක යැපෙන සහ සමාජිකයින්ගෙන් යැපෙන අය විදිහට තමයි මේ අය පෙනී හිටියේ. ඒ අය කොහොමද මෙවැනි ධනයක් රැස් කරගත්තේ කියන එක. ඕක තමයි මේ විවිධ අය ඉදිරිපත් කරලා තිබුණා. කියන්නේ විවිධ විදිහට ඒක පාර්ශවයක් තව විශේෂයෙන්ම වාමාංශික පිරිස් මම දැකලා තියෙනවා. ඒගොල්ලෝ කියලා තිබුණා මේ බිල්ඩින් ලැබීම ප්‍රශ්නයක් නෑ. නමුත් මෙතන එක්කෙනෙක් කියලා තිබුණ එකක් තමයි මගේ මිතුරියක් මේ ඔය LOLC වගේ සමාගමක ආයෝජනය කරලා තිබීම. ඒක ඒ අය විශේෂයෙන් ක්ෂුද්‍ර මූල්‍ය කටයුතු සම්බන්ධයෙන් බොහොම විවේචනයන්ට භාජනය වෙලා තියෙන තත්ත්වයක් තුළ මේ සමූපකාර භාර අමාත්‍යවරයා විදිහට එවැනි ආයතනයක ආයෝජනය කරලා තිබීම කොහොමද තේරුම් ගන්න. ඒ වගේම සමහරු ක්‍රිප්ටෝ කරන්සි වගේ ටිකක් මතභේදාත්මක කියන මේ මුදල් ලිපීමේ මාර්ග පාවිච්චි කරන එක ගැන ප්‍රශ්න මතු කරලා දුන්නා. මේවා ගොඩක් වෙලාවට අපිට කියන්න පුළුවන් මේවා මෝරල් මේවා සදාචාරාත්මක භාවය පිළිබඳ ප්‍රශ්න මිසක් මේවා නෛතික මේ ප්‍රශ්න නොවේ.
අපිට නමුත් ඉතින් මේක මේවා ඇවිල්ලා අර ප්‍රොපගන්ඩා විදිහට තමයි දැන් මේ දේශපාලන ප්‍රචාරයක් විදිහට මේ මාලිමාවේ ආණ්ඩුවට ජාතික ජන බලවේගයේ ආණ්ඩුවට විරුද්ධ විශාල කැම්පේන් එකක් තියෙනවානේ. විශේෂයෙන් මේ දිනවල ඒ කැම්පේන් එක ටිකක් වැඩි වෙලා තියෙනවා. මොකද ඔය විශේෂයෙන් ඔය හොරු ඇල්ලීම කියන නැත්නම් ඔය පැවති ආණ්ඩුවල කලින් පැවති ආණ්ඩු වල කටයුතු කරපු ඒ නායකයින්ට එයාගේ අයථා ගනුදෙනු පිළිබඳව අයථා ක්‍රියා පිළිබඳව නෛතික ක්‍රියාමාර්ග ගනිමින් සිටින පසුබිමක් තුල තමයි මේ ප්‍රචාරය එන්නේ. බොහෝ වෙලාවට දැන් පහුගිය දවස්වල විශේෂයෙන් ඔය අයිස් මත්ද්‍රව්‍ය පිළිබඳ ප්‍රශ්නය නිසා ඔය පොහොට්ටු ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණට විරුද්ධව චෝදනා ලැබුණා. ඒ පසුබිමේ තමයි යම්කිසි විදිහක දැන් ඒ සාකච්ඡාව මේ වටගලගේ සහ මේ වසන්ත සමරසිංහගේ accumulated wealth නැත්නම් රැස් කරගත්තා වූ ධනය පිළිබඳ සාකච්ඡාවෙන් වැහිලා ගිහින් තිබෙනවා. දැන් කෙනෙකුට තර්ක කරන්න පුළුවන් මේ වටගල සහ වසන්ත පිළිබඳ මේ අදහස ගෙනාවෙත් ඒක වහන්නමයි කියලා. නමුත් අපිට තව කෙනෙකුට අහන්න පුළුවන් එහෙම වහන්න ගෙනාවා වුණත් එහි සාකච්ඡා කළ යුතු දෙයක් තිබෙනවා නම් අවධානයට ලක් යුතු දෙයක් තිබෙනවා නම් එය අවධානයට ගැනීමේ අවශ්‍ය නැද්ද කියලා. ඉතින් මම හිතන්නේ අවශ්‍යයි. ඒ නිසා සහ මම හිතනවා මේ සාකච්ඡාව ඉතා වැදගත්. මොකද මේ සාකච්ඡාව කුමන ප්‍රචාරක ව්‍යාපෘතියක කොටසක් විදිහට ඉදිරිපත් වුණා වුණත් මෙහි නෛතික ප්‍රශ්නය පමණක් නෙමෙයි වුණත් කතා කරන්නේ සදාචාරාත්මක ප්‍රශ්නය වුණත් කතා කරන්නේ මම හිතන්නේ මේකේ දේශපාලන වැදගත්කමක් තියෙනවා මේ සාකච්ඡාවේදී. මොකද මේකේ තිබෙනවා මේ දේශපාලඥයින් සහ ධනය අතර තියෙන සම්බන්ධය පිළිබඳ ගැටලුවක්. මේක මම හිතන්නේ මේක මේ අර මම දැන් අර Facebook මේ සටහනකත් මම ඒක දැම්මා. මම දැක්කා ඔය මගේ ජනප්‍රිය උදාහරණය වන අජිත් පරකුම් ජයසිංහ ඔහුගේ Facebook කමෙන්ට් එකක් මම ඒක මේ ෂෙයා කරා. ඒකේ තියෙන්නේ මට විදිහට මේ වගේ එකක් කෙනෙක් මීට පෙර අය හිටපු දූෂණ අරව මේ වගේ නේ කියන ඒවට අනුව ගත්තාම මේක එච්චර ලොකු එකක් නෙමෙයි වගේ එකක් වෙන්න ඕනේ. ඔහු ඒකට ප්‍රතිචාරයක් දක්වනවා අජිත් පරකුම් ජයසිංහ. ඔහු කියන්නේ අනිත් අය කොහොමත් හොරු. අනිත් අය කොහොමත් හොරුනේ. දැන් මේගොල්ලෝ මේ සබන් කෑලි වගේ පිරිසිදු අයනේ. ඒ නිසා මේක තමයි වැදගත්. කියන්නේ එතකොට දැන් අනිත් අය හොරු. ඒ අනිත් අය හොරු කියන එක නිකන් අර taken for granted. ඒක මේ හරි. ඒක මේ එතකොට මේ වැදගත් වෙන්නේ මේගොල්ලෝ මේ හොරකමට විරුද්ධව කතා කරපු අය නිසා තමයි ප්‍රශ්නේ. එතකොට ඒකේ ඇඟවීම් ගොඩක් තියෙන්න පුළුවන්. දැන් එහෙනම් ඉතින් අපි හොරකමට විරුද්ධව අපිට එතනක් තියෙනවා. දැන් හරි. එතකොට හොරකම සම්බන්ධයෙන් මොකද කරන්නේ? දැන් මගේ ප්‍රවේශයේ තියෙන මූලික වශයෙන් මම ඒ ආණ්ඩුවට ඩෝබි කෙනෙක් වුණත් කඩ යන කෙනෙක් හරි එහෙම වුණත් මගේ සාමාන්‍ය ප්‍රකාශිත උනන්දුව තියෙන්නේ මගේ යටිහිතේ මොනවා හරි එම තියෙනවනේ. දැන් මගේ යටිහිතේ තියෙන්නේ මට තනතුරක් නොලැබුණ නිසා ඒවා මේවා කියලා කියනවනේ. ඒවා පැත්තකින් තිබෙදී ඒවා ඉල්ල මම ප්‍රසිද්ධිය කියපු දේවල් නෙමෙයිනේ. මගේ ප්‍රසිද්ධියේ මගේ උනන්දුව තිබෙන්නේ ඒ හොරකම කියලා කියන්නේ කරප්ෂන් කියලා අපි සාමාන්‍යයෙන් කියන දේ. මේ කරප්ෂන් කියලා කියන දේ සහ තමයි දූෂණය කියලා කියන්නේ පුද්ගලික ඒ දේශපාලනයේ නිරත වෙන පිරිස් විසින් රාජ්‍ය බලය භාවිතා කරලා මුදල් උපයා ගැනීම වැඩිපුර අසාධාරණ ලෙස ධනය උපයා ගැනීම මේක තමයි සාමාන්‍යයෙන් අපි කරප්ෂන් කියලා කියන්නේ. ඒක අපේ දේශපාලනයේ මූලික ගැටලුවක්. ඒක ක්‍රොනික් මේ ප්‍රොබ්ලම් එකක්. ඒ කියන්නේ බොහොම මේවා මුල් බැහැගෙන තිබෙන ගැටලුවක්නේ. ඒක ඊටාම ප්‍රශ්නයක්. ඒක ඇත්ත වශයෙන්ම මේ මාලිමා ආණ්ඩුව බලයට පත් වෙනවත් මූලික වශයෙන් බලපාපු එකක්. ඒ නිසා මේ සාකච්ඡාව ඉතා වැදගත්. ඒක මාලිමා ආණ්ඩුවේ අය මුල් කරගෙන ආවත්
නමුත් ඒක සිදුවිය යුත්තේ අර දැනට කෙරෙන ඒ සොයා බැලීම් ඒ මහජන මුදල් අවභාවිතය පිළිබඳව කෙරෙන සොයා බැලීම් නවතර කිරීම සඳහා නෙමෙයි. උඹලා හොරු ඒක නිසා උඹලට අයිතියක් නැහැ හොරකම් කරන්න කියන කතන්දරයක් විදිහට නෙමෙයි. මේක යම්කිසි විදිහක රාජ්‍යයේ කටයුතු වල නැත්නම් ගවර්නන්ස් වල මේ ට්‍රාන්ස්පරන්සි පිළිබඳ ප්‍රශ්නයක් විදිහට. ඒ විදිහට තමයි මම දකින්නේ. කියන්නේ මම උනන්දු වෙන්නේ වසන්ත සමරසිංහට තිබෙන accumulated wealth එකේ ප්‍රමාණය පිළිබඳව නෙමෙයි. මූලික වශයෙන් මම ඒක කියන්නම් මම පස්සේ ඇයි ප්‍රමාණය ගැන මගේ උනන්දුවක් නැත්තේ කියලා. උනන්දුවක් තියනවා නම් උනන්දුව තියෙන ස්වභාවය මොකක්ද කියලා මම කියන්නම් ඊළඟට. නමුත් මගේ උනන්දුව තියෙන්නේ ඔහු ඒ ආදායම උපයාගත්තේ කෙසේද කියන එක තමයි මට වැදගත්. හරි. විශේෂයෙන් ඔය අපි මේ ගොඩනැගිලි දෙකක් තිබෙනවානේ. ඒ ගොඩනැගිලි දෙක තමයි ප්‍රශ්නේ. කියන්නේ ගොඩනැගිලි වලින් ආදායමක් එනවා සෑහෙන කාලයක් තිස්සේ පේන විදිහට ඒ ආදායම එනවා. අපිට කියන්න පුළුවන් ඒවෙන් තමයි ඔය ආයෝජනය කරලා තියෙන්නේ කියලා. ඒක නිසා අපි LOLC එකේ ආයෝජනය පිළිබඳ ඒ සදාචාර ප්‍රශ්නේ ඒක අපි මම වෙනම පස්සේ කතා කරන්න එක. අපිට දැනගන්න තියෙනවා නම් හොඳයි. ඒක මේ කියන එකත් වැදගත් මං හිතන්නේ අවශ්‍යයි. මේ බිල්ඩින් දෙක ඒකන ගොඩනැගිලි දෙක උපයාගත්තේ කොහොමද? ඒක කියනවා නම් මේ පවුලේ තිබුණු ආදායම් කියලා ඒක ටිකක් ඉතා පැහැදිලි විදිහට ඉදිරිපත් කරනවා නම් ඒක මං හිතන්නේ ඒ ආණ්ඩුවේ ඇන්ටි කරප්ෂන් ක්‍රෙඩෙන්ෂල් එක නැත්තම් මේ දූෂණ විරෝධී අක්තපත්‍රය සම්බන්ධයෙන් වැදගත්. විශේෂයෙන් මේක වසන්ත සමරසිංහ සම්බන්ධයෙන් විශේෂයෙන්ම වැදගත්. මොකද මං හිතන්නේ ඔහු විපක්ෂයේ සිටින කාලෙත් දූෂණ විරෝධී මට මතක නැහැ දූෂණ විරෝධී පෙරමුණ වගේ එකක් වෙන්න ඕනේ. මොකක් හරි ඒ වගේ ඔහුගේ මූලිකත්වයෙන් තිබුණා මේ දූෂණ විරෝධී කැම්පේන් එක. ඉතින් එවැනි කෙනෙක්ගේ වත්කම් ඒ කොහොමද ඒ උපයාගත්තේ කියන එක වැඩිපුර මේ විස්තර දීම වැදගත්. කියන්නේ කොහෙන්ද ඒ කියන්නේ කොහෙන්ද අපි සාමාන්‍යයෙන් තියනවානේ දැන් උදාහරණයක් විදිහට අපි මෝටර රථයක් මම දන්න දේ නිසා කියන්නේ මේ මෝටර රථයක් මිලදී ගන්නකොට ඒක ඒ අර මේ උඩට අහනවා මේ කොහෙන්ද මේකට සල්ලි? කියන්නේ කොහෙන්ද මේ මුදල් උපයා ගැනීම සඳහා මේ මෝටර රථය හරි දීපල හරි මිලදී ගැනීම සඳහා මුදල් ලැබුණේ කොහෙන්ද කියන එක අපි ඩික්ලෙයාර් කරන්න ඕනේ. ඒක ප්‍රකාශ කරන්න ඕනේ. ඉතින් ඒක අවශ්‍ය දෙයක්. ඒක ට්‍රාන්ස්පරන්සි වල සාමාන්‍ය ඕනෑම පුරවැසියෙක් එසේ කළ යුතුයි. විශේෂයෙන්ම මේ දේශපාලනය කියන ගවර්නන්ස් වල ඉන්න අය එසේ කිරීම මං හිතන්නේ අත්‍යවශ්‍යයි. ඒ නිසා මේක මේ ට්‍රාන්ස්පරන්සි පැත්තෙන් ගත්තාම ඒක අර මෝරල් ප්‍රශ්නයක්, සදාචාරාත්මක ප්‍රශ්නයක් විදිහට නෙමෙයි. අපි හිතමු good governance පිළිබඳ ප්‍රශ්නයක් විදිහට ගත්තොත් ඒ පිළිබඳව කරුණු ඉදිරිපත් කිරීම වැදගත්. ඒ කියන්නේ ඒක සමහරට නීතිමය වශයෙන් කොහොම වුණත් එතන සදාචාරමය වශයෙන් නෙමෙයි ඒක අර good governance practice අර good practices කියලා જાතියක් තියෙනවනේ යහපත් භාවිතයන් කියලා. ඒක it's a good practice. ඒක බොහොම මේ කියන්නේ කවුරු තිල්ලුවත් නැතත් ඒක ඉදිරිපත් කිරීම වැදගත්. මෙන්න මේවා තමයි මගේ තිබෙන වත්කම්. මේවා තමයි මේ මම ඒතකොට ඒක හරි වැදගත්. සමහරවිට ඔය මේ conflict of interest කියන එක ඉතා වැදගත් දෙයක්. ඒක අපේ මේ දේශපාලන ක්‍රමේ වැදගත් දෙයක්. ඒ නිසා ඒක අවශ්‍ය දෙයක්. දැන් මම ඊළඟට මෙතනින් මේ එසේ ප්‍රකාශ කිරීම මගින් ඒ කියන්නේ ඒ වගේම ඔය මේ ඔය වටගලගේ සිද්ධියදී වුණත් ඔහු කියලා තිබුණා එවැනි අපාර්ට්මන්ට් මේ එකක් ඔහුට නැහැ කියලා. එසේ වුණත් ඉතා හොඳයි මේ ඔහු පැහැදිලි කරනවා නම් මෙවැනි කතාවක් එන්න මොකක් හරි පසුබිමක් තියෙනවාද? අර සාමාන්‍යයෙන් කියනවනේ ගින්නක් නැතුව දුමක් නගින්නේ නැහැ කියලා. මොකක් හරි දැන් අපි හිතමු ඔහු මොකක් හරි වෙන කාට හරි අයිති තැනක පදිංචි වෙලා ඉන්නවද? ඔය අපි ඕනනම් කියන්න පුළුවන් ඔය මේ ඒ කියන්නේ මොකක් හරි අපාර්ට්මන්ට් බිල්ඩින් එකක් ගැන කියනවා ඇතිනේ. එතකොට ඒ හරිනම් කියන්න ඕනේ ඒ අපාර්ට්මන්ට් බිල්ඩිම කාගේද? ඒකට මේ සුනිල් වටගලගේ මොකක් හරි සම්බන්ධයක් තියෙනවද? ඔහු ගිහින් අඩුතරමින් ඒක නැවතිලා හරි ඉන්නවද?
කුලියට හරි අරගෙන තියනවාද? ඒවා දෙන්නක වැදගත්. හරියට අර බැසිල් රාජපක්ෂගේ මල්වාන නිවස පිළිබඳ කතාව තිබුණානේ. එයාව ඒක අයිති මුලින් කිව්වේ නෑ ඒක. මුලින් කිව්වේ නෑ පස්සේ කිව්වා මේ මුදිත ජයකොඩි හරි ඒ වගේ කෙනෙකුට අයිති එකක් කියලා ඒක. හරි කොහොම හරි. ඒවත් ඉතින් ඒවා එහෙම තමයි තියෙන්නේ ගොඩක් වෙන වෙන නම් වලින් ඒක සාමාන්‍යයෙන් ඔය මේ මම කියපු ඔය දේශපාලඥයන්ගේ දූෂිත කටයුතු වල එක ක්‍රමයක් නේ වෙන කාගේ හරි නම් වලින් ඒ දීපල පවතිනවා. ඒක මේ ඒව තමයි වැදගත්. ඉතින් මම ඒක ගැන කතා කරලා තිබෙනවා කලින් වීඩියෝ එකේ. ඉතින් ඒක නිසා මම හිතන්නේ මේ වටගල සහ වසන්ත සමරසිංහ පමණක් නෙවෙයි මේ ආණ්ඩුව හැම කෙනෙක්ම ඒ පිළිබඳව තමන්ගේ වත්කම් මොනවද ඒවා කියන එක ඉදින් වැදගත්. මොකද මේ එයාය දැන් මේක මේ අභියෝගයක් බාර අරන් තියෙන්නේ. මොකද්ද අභියෝගය? එයාය මේ හොරු අල්ලන අභියෝගය. ඒකට හොරු අල්ලන අභියෝගය බාර ගන්නකොට ඒ තමන්ගේ පැත්තට චෝදනා එල්ලවීම ඉතාම සාධාරණයි. එතකොට ඒ විතරක් නෙමෙයි ඒ චෝදනා සම්බන්ධයෙන් යම්කිසි ට්‍රාන්ස්පේරන්ට් වීමත් වැදගත්. මොකද එහෙම වුණොත් තමයි අර ඒ තමන් කරන කටයුත්තට ලෙජිටිමසි එකක් සුජාතභාවයක් ලැබෙන්නේ. ඒක නිසා ඒක ආණ්ඩුවේ එතන වගකීමක් තිබෙනවා මේ පිළිබඳව මේ ව්‍යාපාරයේ තිබෙන ඒ ප්‍රචාරකවාදී බව ඒවා තියෙන අගතීන් එහෙමනේ. දැන් මේවා බොහොම මේ සාකච්ඡාවන් බොහොම මේ සිද්ධ වෙන්නේ අගතිගාමී විදිහට. ඒකට අපිට විසඳුමකුත් නැහැ. දැන් මේ අය ඉදිරිපත් කරන්නේ ඔක්කොම මේ විවේචකව බලපුවාම මේ අය දැන් අර සමහරු කියනවා දැන් උදාහරණයක් විදිහට ඔය අර චින්තන ධර්මදාස වගේ කෙනෙක් බලපුවාම ඒගොල්ලෝ කියන්නේ නෑ මේ කිසි ප්‍රශ්නයක් නෑ මේවා හොඳයි. නමුත් මේ ප්‍රශ්නේ තියෙන්නේ මේ ඒගොල්ලෝ මේ හිගන්නෝ විදිහට පෙනී හිටලා මේක කරපු එක තමයි ප්‍රශ්නේ. මේගොල්ලෝ අපි ඇවිල්ලා මුලින්ම කිව්වා නම් අපි බිස්නස් වලට විරුද්ධ නැහැ. හරි මොනවා හරි එහෙම ඒගොල්ලෝ ටිකක් හරි එහෙම මේ ඒකේ යම්කිසි ඒකේ පොයින්ට් එකක් තියෙනවා. නමුත් ඒවා අර මම කිව්වා වගේ ඒක සදාචාරය පිළිබඳ ප්‍රශ්න. හරිද? ඒවා මේ ඒකට මේකේ මේ අත් වශයෙන්ම මෙතන මම දැන් බලාපොරොත්තු වෙන්නේ ඒක මොකක්ද මේ වෙලා තියෙන්නේ කියන ප්‍රශ්නේ. ඒ මොකක්ද මේ වෙලා තියෙන්නේ කියන ප්‍රශ්නේ තමයි මම ඇත්තටම මේ වීඩියෝ මගේ මූලික වශයෙන් සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වෙන්නේ. දැන් මම කැමති මේ මීට කාලයකට පෙර ලියපු ලිපියක් මම මේකත් වරින් වර සඳහන් කරලා තිබෙනවා. පිළිබඳව සඳහන් කරන්න මේ සංග්‍රහවට මේක ඉන්ටර්නැෂනල් රිසර්ච් ජර්නල් එකක්. Journal of Power Conflict and Democracy in South and Southeast Asia කියන එකට PCD journal කියලා කෙටියෙන් කියන්නේ මේ ජර්නල් මේ සංග්‍රහවට මම ලිපියක් සම්පාදනය කරා 2010 වර්ෂයේ මේ ලිපියේ මාතෘකාව වුණේ මේ mainstreaming radical politics in Sri Lanka, the case of the JVP post 1977. ඒ කියන්නේ මේ ජනතා මේ ලංකාවේ රැඩිකල් දේශපාලනය ප්‍රධාන ධාරාවට පැමිණීම. ලංකාවේ රැඩිකල් දේශපාලනයේ ප්‍රධාන ධාරාවට පැමිණීම එක ජනතා විමුක්ති පෙරමුණේ 1977ට පසු කාලය පිළිබඳ සිද්ධි අධ්‍යයනයක්. ඒ කේස් එකක්. ඒ සිද්ධිය ඒ විදිහට තමයි මම මේ ලිපිය රචනා කරලා තිබෙන්නේ. ඉතින් මේකේ මම මූලික වශයෙන් සාකච්ඡා කරලා තියෙන්නේ දැන් 1977 සිද්ධ වුණු දේ තමයි මේ 1971 කැරල්ලට පස්සේ ඒ ජනතා විමුක්ති පෙරමුණේ නායකත්වය ඉරේට ගියා. ඊට පස්සේ ආය නිදහස් වුණා 1977 උන්ට ලැබුණු පොදු සමාව යටතේ. ඉන්පසු ඔහු මේන්ස්ට්‍රීම් පොලිටික්ස් වලට ආවා. කියන්නේ කලින් හිටියේ බොහොම අර ක්ලැන්ඩස්ටයින් මූවමන්ට් එකක් විදිහට රහසිගත ව්‍යාපාරයක් විදිහට හිටියේ කැරලිකාරී සන්නද්ධ කුඩා රහසිගත ව්‍යාපාරයක් විදිහට. නමුත් ඔවුන් 77න් පස්සේ මේ ප්‍රසිද්ධ දේශපාලනයට ආවා. ප්‍රසිද්ධ දේශපාලනයට ඇවිල්ලා මැතිවරණ වලට තරඟ කළා. වෘත්තීය සමිති කටයුතු වලට සම්බන්ධ වුණා. මේ එයාගේ කටයුතු ප්‍රසිද්ධ රැස්වීම් වල මේ ප්‍රසිද්ධ රැස්වීම් පැවැත්තුවා. මේ වගේ අර සාමාන්‍ය මේන්ස්ට්‍රීම් පොලිටිකල් පාර්ටි එකක් බවට පත් වුණා. දැන් මේ ඉන්පසු ඔවුන්ගේ නැවතත් අර මේ ඔවුන් අර ක්ලැන්ඩස්ටයින් මට්ටමට ගියා. ඒකට හේතුව 1983 ඔවුන්ගේ
නෛතික භාවය අහෝසි කිරීම තහනම් පක්ෂය තහනම් කිරීම නොත් ඊට පසුව නැවතත් 1990න් පසුව නැවතත් ඔවුන් පොලිටිකල් මේන්ස්ට්‍රීම් එකට සම්බන්ධ වුණා. දැන් මේ වකවානුව තුළ මේ ජනතා විමුක්ති පෙරමුණේ උන් අර රැඩිකල් මේ දේශපාලන ව්‍යාපාරයක් විප්ලවීය කියලා කියන්න පුළුවන් ව්‍යාපාරයක් විදිහට අරගෙන ඒ ව්‍යාපාරය තුළ ඒ ව්‍යාපාරයේ මේ ප්‍රධාන ධාරාවේ දේශපාලනයට පැමුණාම සිදුවුණු පරිවර්තනය කුමනාකාරද කියන එක තමයි මම මෙතනදී අධ්‍යයනය මේ සාකච්ඡා කරන්න උත්සාහ කරේ. දැන් මෙතෙන්දී කියන්න ඕනේ මෙතෙන්දී මේ සාකච්ඡාවටත් වැදගත් මෙතෙන්දී මට වැදගත් වෙන්නේ මේ ජනතා විමුක්ති පෙරමුණේ තමන් ගැන කියන දේ නෙමෙයි. ඒ විතරක් නෙමෙයි ඔය ආණ්ඩුව එයායි තමන් ගැන කියන දේ නෙමෙයි. දැන් ඕනම එකක් තියෙනවනේ අපි හිතමු දැන් ඕනම කෙනෙක් තමන් ගැන කියනවා. දැන් මට කියන්න පුළුවන් මම මෙහෙමයි මම මෙහෙම බොහොම හොඳ මිනිස්සෙක් කරනවා කියලා කියන්න පුළුවන්. දැන් සාමාන්‍යයෙන් අපි මේ පිළිබඳව ශාස්ත්‍රීය වශයෙන් විචාරාත්මකව බලනවා නම් අපි එහිදී පදනම් විය යුත්තේ ඒ කවුරු හරි පුද්ගලයා හෝ කණ්ඩායම තමන් ගැන ඉදිරිපත් කරන සොයන් තක්සේරුවෙන් නෙවෙයි. තමන්ට පුළුවන් වෙන්න ඕනේ විචාරාත්මකව ඒ දිහා බලන්න. ඒකට ඒ වගේ මගේත් ජනතා විමුක්ති පෙරමුණ පිළිබඳ මගේ අදහස පදනම් වෙන්නේ ශාස්ත්‍රීය මේ උනන්දුවක් තිබෙන ජනතා විමුක්ති පෙරමුණ පිළිබඳ ශාස්ත්‍රීය උනන්දුවක් තියෙන කෙනෙක් විදිහට ඒකක් තියෙනවා මට. මොකද මම ඒ පිළිබඳව ශාස්ත්‍රීය මට්ටමේ සංග්‍රහ ප්‍රකාශන වලට මේ කියන්නේ ලිපි ගණනාවක් සම්පාදනය කරලා තිබෙනවා මේ ලිපියත් ඇතුළුව. මෑතකම ඔය ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාලයේ එන්සයික්ලෝපීඩියා එකකට මම ලිපියක් ලිව්වා. ඊට පෙර තව මේ දේශපාලන පක්ෂ ගැන සම්පාදනය කරපු කෘතියකට මම පරිච්ඡේදයක් ලියලා තිනවා. ඒ වගේ කීපයක්ම මේ ලියලා තියෙනවා ජනතා විමුක්ති පෙරමුණ ගැන. ඒවා මම මේ ඒගොල්ලෝ කියන දේවල් ගැන නෙමෙයි. ඒක යම්කිසි අපි හිතනවා ක්‍රිටිකල් ඩිස්ටන්ස් එකක්. ඒ වගේම මම තියාගෙන තමයි ඒක ලියලා තියෙන්නේ. ඒ වගේම මම මේ ජනතා විමුක්ති පෙරමුණට සහ ජාතික ජන බලවේගයට උදව් කරනකොටත් මම සාමාන්‍යයෙන් කරලා තියෙන්නේ මේ පිළිබඳව අර ක්‍රිටිකල් ඩිස්ටන්ස් එකක්. ඒ කියන්නේ විචාරාත්මක දුරස්ථභාවයක් තියාගෙන ඒක ඒ නිසා තමයි මම කියන දේවල් ගොඩක් මේ ඔය දැක්ක පහුගිය දවස්වල මේ ඒවා ගොඩක් අය පාවිච්චි කරනවා. කියන්නේ මට ඩෝබි කියලා කිව්වට ඒවා ගොඩක් අය ආණ්ඩුවට විරුද්ධ අය මම කියන දේවල් පාවිච්චි කරනවා. ඒවා නිකන් තනින් කැපල වගේම මම කියපු අරගෙනත් මේ පාවිච්චි කරන එකක් තියෙනවා. ඒක තමයි ඉතින් මගේ ප්‍රවේශයේ අර ක්‍රිටිකල් ඩිස්ටන්ස් එකක් තියෙනවා කියන එකට තියෙන ඔබ්ජෙක්ටිව් එවිඩන්ස් එකක්. නැත්නම් වාස්තවික සාක්ෂියක් විදිහට ගත්තොත් ඒක කියන්න පුළුවන්. දැන් ඒක මම මේ කිව්වේ මම මේ කියන දේ ගැන මේ පැහැදිලි කරන්න. ඉතින් මේ ලිපියේ මේ රැඩිකල් දේශපාලනයේ ප්‍රධාන ධාරාවට පැමිණීම කියන මේ ලිපියේ දැන් මම සාකච්ඡා කරලා තියෙන එක කියන්නේ අවසානයේ අත් වශයෙන් මෙහි අර මේ කන්ක්ලූෂන් එක විදිහට එහි මේ නිගමනය විදිහට ඉදිරිපත් කරලා තියෙන දේ තමයි මේ කියන්නේ ඒකේ මාතෘකාව විදිහට දාලා තියෙන්නේ the dilemma of mainstreaming radical politics. කියන්නේ මේ රැඩිකල් දේශපාලනය ප්‍රධාන ධාරාවට පැමිණීමේ උබතෝකෝටිකමය තත්ත්වය. ඒකේ තියෙන අර විරුද්ධාභාසය නැත්නම් ඩයිලෙමා එක. ඒකේ එතන තියෙන ප්‍රධාන මම මේ දැන් ඒක කිව්වොත් මෙහෙමයි. එක පැත්තකින් දැන් මේක ගොඩක් ඔය රැඩිකල් ව්‍යාපාර එකට කියනවා ඔය මේ ඩීරැඩිකලයිසේෂන් of මේ රැඩිකල් මූවමන්ට්ස් කියලා. හරි. ඔක ඔය මේ මම ගත්ත විශේෂයෙන් රොබර්ට් ටකර් කියන විද්වතාගේ ලිපියක් තිබෙනවා ඔය ඩීරැඩිකලයිසේෂන් of මාක්සිස්ට් මූවමන්ට්ස් කියලා. මාක්ස්වාදී ව්‍යාපාර රැඩිකල් හරණය වීම කියලා. ඔහු 1967 ලියපු ලිපියක්. ඒ ලිපියෙන් ආශ්‍රය කරගත්ත මම මේ සඳහා මේ සංකල්පීය රාමුව ගොඩනගා ගැනීමේදී දැන් ඒකේ තියෙන යම් ගැටලු. කියන්නේ එතකොට ඒ රැඩිකල් හරණය වෙනකොට හරි ඒගොල්ලෝ ඩීරැඩිකලයිස් වෙනකොට තියෙන ප්‍රශ්නයක් තමයි ඒගොල්ලන්ට අවශ්‍ය වෙනවා
ඒ පක්ෂවලට අවශ්‍ය වෙනවා තමන්ගේ අර රැඩිකල් මුල් කියන්නේ රැඩිකල් ක්‍රෙඩෙන්ෂල් එක දිගටම පවත්වාගෙන යන්න. ඒගොල්ලන්ගේ ඒ මාක්ස්වාදී විප්ලවවාදී රැඩිකල් අක්තපත්‍රය ඒක දිගටම පවත්වාගෙන යාම ඒක අවශ්‍යතාවයක්. ඒ නිසායි අනන්‍යතාවය සාමාන්‍ය සරල වචනෙන් කියනවා නම් ඒගොල්ලන්ගේ රැඩිකල් අනන්‍යතාවය තවදුරටත් ඒ ඉමේජ් එක ප්‍රතිරූපය තවදුරටත් පවත්වාගෙන යාමට ඒගොල්ලන්ට අවශ්‍යයි. දැන් මේ නිසා මේක ඇවිල්ලා එක්තරා විදිහක මෙතන තියෙනවා ඒගොල්ලෝ මුහුණ දෙන එක පහසු ප්‍රශ්නයක් නෙමෙයි. පහසු ප්‍රශ්නයක් නෙමෙයි. ඒගොල්ලෝ දැන් සාමාන්‍යයෙන් අපි ජනතා විමුක්ති පෙරමුණේ සාහිත්‍ය බැලුවොත් ඒගොල්ලෝ පෙන්눔 කරන ඒගොල්ලෝ තවම පැරණි පන්නේ මාක්ස් ලෙනින්වාදී පක්ෂයක් බව පෙන්눔 කරනවා. මම මේ පිළිබඳව සාකච්ඡා කරලා තිබෙනවා. හැබැයි ආයේගේ දේශපාලන භාවිතය බැලුවොත් එතනින් ගොඩක් විතැන් වෙලා උදාහරණයක් විදිහට මම තවදුරටත් ජනතා විමුක්ති පෙරමුණ සලකන්නේ අර සම්ප්‍රදායික අර්ථයෙන් මාක්ස් ලෙනින්වාදී පක්ෂයක් විදිහට නෙමෙයි. මේක ටිකක් ඔය මේක අමුතු දෙයක්ුත් නෙමෙයි. මේක ඔය බුද්ධ ආගම සම්බන්ධයෙන් ගත්තත් එකක්. දැන් බුද්ධ ආගම අපිට සලකන්න බෑනේ මේ අර බුදුහාමුදුරුවෝ මේ කියපු දේවල් ආශ්‍රයෙන්. දැන් ඒ කියන්නේ උදාහරණයක් විදිහට අර වල්පොල රාහුල හාමුදුරුවෝගේ ලිපි අරම මම බැලුවොත් මේවා පරිවර්තනයන්ට භාජන වෙලා තියෙනවා. කෙනෙක් ඒ කියන්නේ ඒ බුද්ධ ආගම කියන්නේ හැබැයි බෞද්ධයෝ තවමත් තමන්ගේ අනන්‍යතාවය පවත්වාගෙන යන්නේ අර ත්‍රිපිටකයේ තියෙන දේවල් ආශ්‍රයෙන්. කියන්නේ භික්ෂූන් එහෙම ඒ ත්‍රිපිටකයේ ආශ්‍රයෙන් තමයි තමන්ගේ අනන්‍යතාවය මේ පවත්වාගෙන යන්නේ. අනන්‍යතාවය කියන්නේ ඉමේජ් එක ඉදිරිපත් කරන්නේ. නමුත් ඒක අපි හිතමු දැන් පන්සල් කියලා හොඳම වචන. දැන් පන්සල් කියන එක සාමාන්‍යයෙන් ඒ පර්ණශාලා කියලා ඒ වචනේ එන්නේ පන්සල් කියන්නේ මේ බොහොම මේ පන්සල් කියන්නේ මේ ටිකක් පොඩ්ඩක් අර පිදුරු හෙවිල්ලපු වගේ එකක් මේ පොඩි කුටියක් වගේ එකක් අර්ථයක් තමයි තියෙන්නේ. නමුත් අපි දන්නවා අද පන්සල් කියන්නේ එහෙමව නෙමෙයි බොහොම ලක්ෂරි. කියන්නේ ගිහියන්ටත් නැති තරමින් භික්ෂූන් කියලා කියන්නේ ගිහියන්ට කන්න නැතත් එහෙම බොහොම සැප සම්පත් ඇතුව ජීවත් වෙන පිරිසක්. ඒක අර නමුත් ඒ අය අර බොහොම මේ සමාජය කියන්නේ බොහොම නිකන් අර මේ භික්ෂු කියන වචනේත් කියන්නේ මේ හිගන්නෝ කියන අර්ථයනේ. නමුත් ඒ අපි දන්නවනේ ඒව නිසා මේක අමුතු දෙයක් නෙමෙයි. අර සාමාන්‍ය කෙනෙක් යම් ඕනෑම ව්‍යාපාරයක් ඒවා ඒ ආරම්භක මේ අර ඔරිජින් මිත්ස් ඒවා වැදගත්. දැන් ජනතා විමුක්ති පෙරමුණත් ඒගොල්ලන්ගෙත් ඒ ඩයිලෙමා එක තිබෙනවා. ඒගොල්ලන්ට අවශ්‍යයි ආරම්භක මේ අවදියේ අපි හිතමු දැන් රෝහණ විජේවීර නේද? රෝහණ විජේවීර ඔය මුට්ට කර ගැහුවා වගේ ඒවා තියෙනවනේ. ඒතකොට අර දුෂ්කර කටයුත්තක්. බුදුහාමුදුරුවෝ දුෂ්කර ක්‍රියා කළා වගේ ඒ දුෂ්කර ක්‍රියාවේ පිළිබඳව තියෙන එක ගිල්ටි එකක්. ඒක ඇවිල්ලා එක්තරා විදිහක මනෝ විශ්ලේෂණාත්මක බැලුවොත් ඒ ගිල්ටි එකක් තියෙනවා. අපේ නායකයා මෙහෙම දුෂ්කරිත අපිත් ඒ දුෂ්කරතාවය පවත්වාගෙන යන්න ඕනේ. හැබැයි ඉතින් අපිට එහෙම එක් කරන්න බෑ. දැන් අපි වෙනස් වෙලා ඒක. රෝහණ විජේවීරත් මිය යන්නත් ඉස්සෙල්ලා උත් ඒ මේ අර අත්තකිල මතානුයෝගයෙන් මිදිලා තිබුණේ. නමුත් මේක ව්‍යාපාරයක් විදිහට ඒගොල්ලන්ගේ අනන්‍යතාවයේ කොටසක් විදිහට තියෙනවා. ඒක නමුත් ඒක වෙනස් වෙලා තියෙනවා. ඒක දැන් මම මේ ලිපියේ සාකච්ඡා කරලා තියෙනවා මේ මේන්ස්ට්‍රීම් වීමේ නැත්තම් ඒ ප්‍රධාන ධාරාවට පැමිණීමේ එක අංගයක් විදිහට මම කියලා දෙන්නේ මේ එලිටයිසේෂන් of the JVP leadership. ඒ කියන්නේ මේ ජනතා විමුක්ති පෙරමුණේ නායකත්වය ප්‍රභූකරණයකට ලක්වීම. එක්තරා විදිහක තවදුරටත් අර දැන් ඉස්සර අපි හිතමු 71 බැලුවොත් ඒ නායකයෝ ඇවිල්ලා බොහොම නිකන් තරුණ අයනේ. තරුණ මේ කියන්නේ විවාහ නොවුණු බොහොම තරුණ වයසේ හිටපු අවුරුදු සමහරට 20 රෝහණ විජේවීරගේ වයසත් 71 වෙනකොට අවුරුදු 28යිනේ. මේ ඉතින් ඒ වගේ අය මේ අය බොහොම ටිකක් මේ පිළිවෙලකට යන්නේ නැති එහෙම අය තමයි. නමුත් දැන් පසු කාලින එහෙම නෙමෙයිනේ. දැන් මේ විශේෂයෙන් ඔය 90 ගණන් වලින් පස්සේ ඒ නායකයෝ සෑහෙන කාලයක් ඒගොල්ලෝ විවාහ වෙලා පවුල් තියනවා. ඒක සාමාන්‍ය ජීවිතයක්. ඒගොල්ලන්ට දරුවෝ ඉන්නවා. එහෙම ඒක තවදුරටත් අර කැන්ඩස්ටයින් රෙවොලූෂනරි මූව්මන්ට් එකක් විදිහට පවතින්න බෑ. ඒක වෙනම ඒට අදාළ විකල්ප ජීවන පිළිවෙතක් අනුගමනය. මේ අය සාමාන්‍ය රටේ වෙනත් පුරවැසියෝ විදිහට ජීවත් වෙන අය. ඉතින් සමහර ඉන්නවා දැන් මේකේ මේ ඒ වගේම ඔය ඒගොල්ලන්ට මුදල් රැස්වීම දැන් ඔය ගොඩක් අය කියනවානේ මේ
මේගොල්ලෝ වෙන එක එක්කෙනාගේ ඉල්ලගෙන ජීවත් වෙනවා. ඒක බොරුවකුත් නෙමෙයි. ඒක බොරුවකුත් නෙමෙයි. දැන් සමහරට ඒක එක්තරා විදිහක දැන් උදාහරණයක් විදිහට දැන් මේ හිටපු දැන් අපි දන්නවා ඔය 1990න් පස්සේ විශේෂයෙන්ම ඒ 90 නායකත්වයේ විශාල වශයෙන් ඝාතනය වෙනවා. නමුත් ඔය ගොඩක් අය ඇවිල්ලා විශ්වවිද්‍යාලවල ඉගෙනු ලැබුණ අරගෙන ඒගොල්ලෝ ඉන් පසුව කියන්නේ සමහරු පූර්ණ කාලීනව දේශපාලනේ නිරත වෙනවා. සමහර අය ඔය අනුර කුමාරලා ඔය හඳුන්නැතිලා ඔය ගොඩක් අය එහෙමනේ බිමල් රත්නායකලා ඒ අය සමහරට අධ්‍යාපනය අයින් වෙලා විශ්වවිද්‍යාල අධ්‍යාපනය අයින් කළා. ඒගොල්ලෝ පූර්ණ කාලීන මේ අධ්‍යාපන මේ දේශපාලනේ නිරත වෙනවා. නමුත් තව අය ඉන්නවා. දැන් අපි දන්න අයත් ඉන්නවා. ඕන තරම් ඒ අය ඒ ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලනයේ ශිෂ්‍ය යෙදිලා ඊට පස්සේ ඔවුන් වෘත්තිකව වෙනවා, ව්‍යාපාරිකව වෙනවා. ඔවුන් යම්කිසි ධන සමුච්චකරණයක් සහිත පිරිස් බවට පත් වෙනවා. එයාගේ දේශපාලන පක්ෂපාතිත්වය දිගට වෙනවා. එයා මේගොල්ලන්ට අනුග්‍රහ කරනවා. සමහරවිට ඒක තමයි ඔය ජයශාන්ත අයියා පිළිබඳ උදාහරණය. අර මේවා තියෙනවා ව්‍යාපාරිකව වෙනවා. එහෙම තියෙනවා. මේක ඇවිල්ලා මේක මෙවැනි දේශපාලන ව්‍යාපාරයක් දීර්ඝ කාලයක් පැවතීමේ ලක්ෂණයක්. දැන් සාමාන්‍යයෙන් රැඩිකල් ව්‍යාපාරවල තියෙන ලක්ෂණයක් තමයි මේවට දීර්ඝ කාලයක් පවතින්න බෑ. ඒක ව්‍යුහාත්මකවම එහෙමයි. මනම් පවතින්න ඕනේ අර චේ මොඩල් එකෙන්. චේ ගුවෙරා එයා මේ චේ ගුවෙරාගේ තත්ත්වය තමයි දැන් චේ ගුවෙරා ඔහු පිදල් කැස්ට්‍රෝත් සමග එකතු වෙලා මේ කියුබාවේ රාජ්‍ය බලය ගත්ත. ඔහු ප්‍රධාන ඇමතිවරයෙකුත් බවට පත් වුණා. නමුත් ඔහු මොකද කරන්නේ? ඔහු අයින් වෙලා නැවතත් වෙන රටවල් වල විප්ලවීය ව්‍යාපාරවල මේ රැඩිකල් මේ ගරිල්ලා නායකයෙක් විදිහට ඔහු ගරිල්ලා කණ්ඩායම් හදාගෙන මේ කටයුතු කරන්න යනවා. ඔහු අර මේන් ස්ට්‍රීම් එකෙන් අයින් වෙනවා. ඒක ඇවිල්ලා ඉතින් ඒ චේ ගුවෙරා පිළිබඳ එක අපිට ඒ මොඩලය අපි හැමෝම චේ ගුවෙරාට වන්දනාමාන කරනවා තමයි. නමුත් ඒ චේ මොඩල් එක කියලා කියන්නේ ඒක හැමෝටම අනුගමනය කරන්න පුළුවන් එකක් නෙමෙයි. ඒක සාමාන්‍යයෙන් ඒක වෙනම එකක්. ඒක නිසා අපිට බලාපොරොත්තු වෙන්න බෑ. චේ මොඩල් එක. කියන්නේ චේ ගුවෙරාගේ මාදිලිය අපිට හැමෝගෙම බලාපොරොත්තු වෙන්න බෑ. ඒක නිසා මේ සහ ඒ විතරක් නෙමෙයි ඒ චේ මොඩල් එකෙන් අපිට මේ මේන් ස්ට්‍රීම් ව්‍යාපාර හදන්නත් බෑ. ඒකත් මතක තියාගන්න ඕනේ. මේ චේ ගුවෙරාගේ මොඩල් එකෙන් අපිට එහෙම අය දීර්ඝ කාලයක් එහෙම පවතින්න බෑ. දැන් අපි මම දන්න උදාහරණ තියෙනවා. විශේෂයෙන් ওই ජනතා විමුක්ති පෙරමුණෙන් වෙන් වෙච්ච ගොඩක් අය දැන් උදාහරණයක් විදිහට මම හොඳින් දන්න ව්‍යාපාරයක් තියෙනවා ජනතා සංගමය කියලා. ඒ ජනතා සංගමේ නායකයෝ එයා බොහොම කැප වෙලා වැඩ කරා. ඒගොල්ලන් බෝලාවට ඒගොල්ලන්ගේ පවුල් වලටත් ඒගොල්ලන්ට හරියට සලකගන්න පුළුවන් වුණේ නැහැ. මම දන්න සමහර නායකයෝ ඉන්නවා. ඒක උදාහරණයක් විදිහට මගේ බොහොම හොඳ මිත්‍රය වන ඔය ප්‍රේම්පාල් හේවාබටගේ. ඔහු රෝහණ විජේවීරගේ තාම කිට්ටු ප්‍රසිද්ධයි. ඔහු පන්ති 5 නිර්මාණය කිරීමට එහෙම තමයි. ඔහු අවසාන වශයෙන් මිය යන කාලේ ඔහු මේ සිකියුරිටි ගාඩ් කෙනෙක් විදිහට තමයි වැඩ කරේ. ඔහුගේ දරුවන්ටත් එහෙම ලොකුවට ධනයක් තිබුණේ නැහැ. එහෙම තිබුණා. තව ඒ වගේ පැට්‍රික් ප්‍රනාන්දු තාමත් ජීවනොත් අතර ඉන්නවා. බොහොම දුෂ්කරව රාජගිරිය ප්‍රදේශයේ තාම දිලිඳු නිවසක උන් ජීවත් වෙනවා. වෙන කට්ටියක් එකතු වෙලා තමයි උට ගයක් හදලා දුන්නේ. දන්න විදිහට. ඉතින් මේ වගේ කියන්නේ හැබැයි ඒගොල්ලන්ට මේන් ස්ට්‍රීම් පොලිටික්ස් වලට එන්න පුළුවන් වුණේ නැහැ. එහෙම අය මොකද ඒගොල්ලොත් එක්ක ඉන්න අය මම දන්නවා එහෙම හිටපු අය ඒගොල්ලෝ ටික කාලයක් ඒ ෆුල් ටයිම් වැඩ කරලා ඒ ටිකක් කල් වැඩිහිටියෝ වෙලා විවාහ වෙලා එහෙම ළමයි ලැබිලා එහෙම ඉන්නකොට ඒගොල්ලෝ දේශපාලනේ අත්හැරිනවා. මොකද ඒකේ අර මේ ෆුල් ටයිම් රන් අරද්දු කරන්න ඒ කාලේ රුපියල් 4000ක් එහෙම දීලා එහෙම මමත් ඔය දේශපාලන ව්‍යාපාරවල ෆුල් ටයිම් වගේ වැඩ කරලා තිබෙන නිසා මම දන්නවා ඒක එහෙම කරන්න බෑ. ඒක ඒවා පරිවර්තනයකට භාජන වෙනවා. එක්කෝ ඒගොල්ලෝ මේ පරිවර්තනයන්ට භාජන වෙන්න ඕනේ. එහෙම නැත්නම් ඒගොල්ලෝ නැති වෙලා යන්න ඕනේ. කියන්නේ හරි. දැන් ඒකේ ඔය මේ දැන් ඔක වෙන මැද තත්ත්වයක් තියෙනවා ඔය පෙරටුගාමී සමාජවාදී පක්ෂයත්. හැබැයි ඒක වුණත් ඔය ජනතා විමුක්ති පෙරමුණ මට්ටම නැතත් ඒගොල්ලෝ පරිවර්තනයකට භාජන වෙමින් තිබෙනවා. හැබැයි ඒගොල්ලන්ට තියෙන ප්‍රශ්නයක් තමයි ඒගොල්ලන්ට අර මෑස් පාටි එකක් බවට පත් වෙන්න බෑ. ඒකෙත් තියෙනවා. ඒගොල්ලන්ටත් ඒගොල්ලන්ටත් පිට ඒගොල්ලොත් සමහර නායකයෝ දැන් උදාහරණයක් විදිහට කුමාර් ගුණරත්නම් ගත්තොත් ඒ කුමාර් ගුණරත්නම්ගේ පවුල ඕස්ට්‍රේලියාවේ ඉන්නේ. ඕස්ට්‍රේලියාවේ ඉන්නේ සාමාන්‍යයෙන් දරුවෝ එහෙම ඉගෙන ගන්නවා. ඒ වගේ ඉන්නවා. ඒකට එහෙම
ඒගොල්ලොත් සමහර වෙනත් රැකියා කරන අය ඉන්නවා. ඒගොල්ලෝ මේගොල්ලන්ව බලා ගන්නවා. යම්කිසි කැපවීමෙන් වැඩ කරන පිරිසක් එහෙම ඉන්නවා. ඒක හරියට අර මේ ඔය බෞද්ධ මේ සමාජෙත් ඉන්නේ ඔය මේ බෞද්ධ සමාජෙත් ඉන්නේ ඔය මේ ඔය වනාන්තරවල ඉන්න මේ තාපස භික්ෂුන් වගේ. ඒගොල්ලෝ දැන් උදාහරණයක් විදිහට මගේ සීයාත් ඒ වගේ භික්ෂුවක් ප්‍රාප්ත වුණා 90 ගණන් වල. ඉතින් ඒ අර සාමාන්‍ය පන්සල් වල වගේ අර සැප පහසු ජීවිතයක් නෙමෙයි ගත කරේ. ඒගොල්ලෝ බොහොම එහෙම ඒ වගේ ඔය පෙරටුගාමී පක්ෂය යම් මට්ටමකට සමහර විශේෂයෙන් ඔය මේ අපි බැලුවොත් ඔය සමාජවාදී සමානතා පක්ෂ මේ වගේ ටිකක් ඒගොල්ලෝ ටිකක් ඒගොල්ලන්ට ලොකු ධනයක් නැහැ. එහෙම හැබැයි ඒගොල්ලන්ට බෑ අර ප්‍රධාන ධාරාවේ අර මෑස් මූවමන්ට්ස් බවට පත්වීමට නොහැකියාවක් තියෙනවා. මේක තමයි මෙතන තියෙන මේ අර පැරඩොක්ස් එක. ඒ කියන්නේ ඒ වගේ ඒවා පවතින්න පුළුවන් බොහොම අර ප්‍රධාන ධාරාවට එමින් නෙමෙයි. දැන් ජනතා විමුක්ති පෙරමුණේ තියෙන විශේෂත්වය තමයි මේ ජනතා විමුක්ති පෙරමුණ මෙහෙම මේ ඒගොල්ලෝ මේ රිස්ක් එක ගත්තා. ඒගොල්ලෝ මේ රිස්ක් එක මේ අවදානම මම දන්නේ ඒගොල්ලෝ එහෙම හිතලා එහෙම කරාද කියලා. නමුත් ඒක by default හරි මොකක් හරි එහෙම ඒක යම්කිසි ඒ ක්‍රියාවලිය තුල ඒගොල්ලෝ මේ ඒගොල්ලෝ මේ ප්‍රධාන ධාරාවට ඒගොල්ලෝ ආවා. ඒගොල්ලන්ගේ අර රැඩිකල් අතීත පියවරක් ඉදිරියට ඇවිල්ලා මේගොල්ලෝ ආවා මේ ප්‍රධාන ධාරාවට. ඒ ප්‍රධාන ධාරාවට ආපුවාම වෙච්ච අනිවාර්යයෙන්ම මේකේ තියෙනවා අර මේ කියන්නේ indispensable effects. මේ කියන්නේ මේ නිසා අනිවාර්යයෙන්ම මගහරින්න බැරි දේවල්. ඒක එකක් තමයි මම මේ කියලා තියෙන විදිහට මේ elitization කියන එක. ඒ ප්‍රභූකරණය. මොකද දැන් සාමාන්‍ය මෙහෙම එන අය ටිකක් යමක් කමක් ලෝකේ ගැන දන්න සමාජයක් තියෙන දේ ඒගොල්ලන්ට බෑනේ ටිකක් කල් යනකොට ඒගොල්ලෝ දැන් කසාද බඳිනවා ළමයි ලැබෙනවා එතකොට මේ සමාජීය වගකීම් වෙනවා වැඩිහිටියෝ විදිහට එයාට බෑනේ අර පරණ විදිහට මේ ජීවත් වෙන්න එයාට යම්කිසි සමාජ ජීවිතයක් අවශ්‍යයි එහෙම දැන් ඒක නිසා අනිවාර්යයෙන්ම යම්කිසි මේ ඉහළ ජීවන මට්ටමක් නඩත්තු කරන්න අනිවාර්යයෙන්ම සිද්ධ වෙනවා. එහෙම කරන්න බැරි අය වෙන්නේ ක්‍රමානුකූලව ඒ අය කියන්නේ එකපාරට යන්න ඒගොල්ලෝ දේශපාලනේ නිහඬ වෙනවා. එහෙමයි ඕන තරම් ඉන්නවා. එහෙම ඇවිල්ලා ව්‍යාපාරිකයෝ බවට පත් වෙනවා. දැන් සමහරව 71 මිටපු ලංකාවේ තාම ප්‍රධාන පෙළේ ව්‍යාපාරිකයෝ දැන් ඔය ප්‍රසිද්ධයින මාගා ආයතනයේ මේ ප්‍රධානිය පිළිබඳ උදාහරණ මේ වගේ එහෙම විශාල වශයෙන් ඉන්නවා. එහෙම ව්‍යාපාරික විදිහට සාර්ථක වෙච්ච අය. එහෙම යනවා. හැබැයි මෙතන මේ දේශපාලන ක්‍රියාකාරීත්වයේ ඉතුරු වෙන අය මේ ඇවිල්ලා ඒගොල්ලෝ මුහුණ දෙනවා ප්‍රධාන උබතෝ කෝටිකයකට. එක පැත්තකින් ඒගොල්ලන්ට සිද්ධ වෙනවා යම් කිසි විදිහක සාමාන්‍ය මිනිස්සු විදිහට ඒගොල්ලෝ මේ අර ආගමික නම් ඒගොල්ලෝ නිකන් අර වෙන මේ රහත් භාවය හරි මොකක් හරි වෙන දේවල් ප්‍රාර්ථනා කරන අයනේ. අපි මේ පින් රැස් කරගෙන නැත්නම් පාරමිතා පුරන්නනේ මොකක් හරි. එහෙම එකක් නැහැනේ මෙතන. කියන්නේ සාමාන්‍ය මේ මාක්ස්වාදීන් කියලා කියන්නේ ඒගොල්ලෝ සාමාන්‍ය වශයෙන් විශ්වාස කරන්නෙත් නැහැනේ මේ පරලෝ ජීවිතයක් ගැන. එතකොට මේ ලැබුණු ජීවිතය තමයි ඒගොල්ලෝ ඒ සතුට ඒ ලැබිය යුතුයි. ඒවා සහ ඒගොල්ලන්ගේ පවුල් වල ඒගොල්ලන්ගේ දරුවෝ දැන් සමහර මන් දන්න ඒ මං කලින් කියපු විප්ලවවාදීන් තමන්ගේ දරුවෝ ගැන හරියට බලපු නැති. ඒ අයට ඒ අයගේ දරුවෝ ඇත්ත වශයෙන්ම මේ විවේචනය කරනවා. මේ අපේ දෙමව්පියෝ මේ අපේ තාත්තා ලෝකෙට කර ගියා අපි ගැන බැලුවේ නැහැ කියලා. ඉතින් ඒකත් ගැටලුවක්නේ. එතකොට ඒගොල්ලෝ මුහුණ දෙන එවැනි මේ ගැටලු සහගත තත්ත්වයක් තියෙනවා. මේ නිසා ඒගොල්ලන්ට බොහොම අර අතුරු යනවා වගේ වැඩක් කරන්න වෙනවා. මේක නිසාම අර පබ්ලික් ක්‍රිටිසිසම් මේගොල්ලෝ දිහා බලාගෙනත් ඉන්නවනේ. හරි. එතකොට ඒ ප්‍රශ්නේ තියෙනවා. එතකොට ඒක ඊටාම සැලකිය යුතු තත්ත්වයක්. ඕක හොඳින් මම වෙලත් ගිහින් නිසා මම මේකේ හොඳින් පැහැදිලි වෙන දෙයක් තමයි ඔය 1990 ගණන් වල අග වෙනකොට මේ තත්ත්වය පේන්න තිබුණා. ඒ කියන්නේ අත් වශයෙන් මේකේ ප්‍රධාන වශයෙන් අර ආලෝකයේ විහිදුණු මේ හයිලයිට් වුණු චරිතයක් තමයි විමල් විරවංශ කියන්නේ. ඔය විමල් විරවංශ තමයි ඒ කාලේ ඔහු මේ ප්‍රධාන ජනතා විමුක්ති පෙරමුණේ නිල වශයෙන් නායකයා නොවුනත් ඔහු තමයි ප්‍රධාන පබ්ලික් ෆිගර් එක විදිහට මතුවලා ආවේ. ප්‍රධාන කතිකයා ඒ විදිහට. සහ ඔහුගේ බොඩි මේ කියන්නේ ශරීරය පවා පරිවර්තනයකට භාජන වුණා. බොහොම හොඳට මේ කොණ්ඩේ පීරුවා මේවා සමහරට එහෙම ටිකක් මේ රැවුල ට්‍රිම් කරා ඒ වගේ එහෙම සමුදට ඇඳ පැලඳා ඒ විදිහ ඒ විශේෂයෙන් ඔය එක්සත් ජාතික පක්ෂය මේ මාධ්‍ය විසින්
මට මතකයි විශේෂයෙන්ම ඔය ලසන්ත වික්‍රමතුංගගේ පුවත්පත ඔය සන්ඩේ ලීඩර් සහායක සිංහල පුවත්පත් ඒවට විශාල වශයෙන් මේ විමල් විරවංශව ටාගට් කරා. විශේෂයෙන් ඔය සිරස එහෙම සිරස channel එහෙම ටාගට් කරා. ඔහුගේ දුරකථන ඔය ජංගම දුර නිතරම ඔය කාටුන් ඔය ලංකාදීප පුවත්පත් එහෙම කාටුන් එහෙම අඳිනකොට මේ ජංගම දුරකථන දෙකක් එක තමයි ඔහු අඳින්නේ. ඒ වගේම ඔහුගේ මට මතකයි ඔය ඔහුගේ භාර්යාව අර ටොයටා අර වයස් වර්ගයේ මෝටර රථයක් මේ පැදගෙන යන පින්තූරයක් දාලා මේ විශාල වශයෙන් මේ ඔහුට විරුද්ධව ප්‍රහාරයක් එල්ල කරා. ඔහුගේ ධනය ඔහු ඇවිල්ලා මේ ධන සමුච්චකරණය කරනවා. ඒ සඳහා පක්ෂයේ පවා මේ සම්බන්ධතා පාවිච්චි කරනවා. ඒ යන ආදි වශයෙන් ඒ වකවානුවෙම මේ ගැටලුව මේ තිබුණා. මේ අභියෝගේ තිබුණා. දැන් මේ නිසා මේක ඇවිල්ලා ඒ විමල් විරවංශ පිළිබඳ සිද්ධියක් විතරක් නෙමෙයි. මම හිතන්නේ ඒක අනිවාර්යයෙන්ම ඒ අයගේ අනන්‍යතා, ඒ අයගේ මේ පුද්ගල අනන්‍යතා, සමාජ භූමිකාවන් මේවා වෙනස් වෙනවා. දැන් මේක තමයි මම මේ ප්‍රභූකරණය කියලා දැක්ුවේ. ඒ නිසා හැබැයි මෙතන තියෙන ප්‍රශ්නේ තමයි මේක අර සාමාන්‍යයෙන් අපිට තේරුම් ගන්න පුළුවන් වෙන විදිහට මේක ඒ ජනතා විමුක්ති පෙරමුණ මේක පක්ෂයක් විදිහට කියන්නේ අවෝ දැන් අපි මෙහෙම වෙලා තියෙනවා මේක මේ කරන්න දෙයක් නැහැ මෙහෙම තමයි මම මේ ශාස්ත්‍රීය ලේඛනයකින් කරන දේ ඒගොල්ලෝ පක්ෂයේ මේ ස්ථාවර විදිහට පිළිගන්නේ නැහනේ. මේගොල්ලෝ ඒක මේන්ටේන් කරනවා. ඒගොල්ලෝ එක්තරා විදිහක පබ්ලික් ඉමේජ් එක කරනවා. ඒගොල්ලෝ මේ විප්ලවවාදී පක්ෂයක්. ඒගොල්ලෝ කියනවා ඉතින් මේවා පොඩි වෙනස්කම් තියෙනවා. අපි දැන් වෙනස් වෙලා අපේ සංස්කෘතිය වෙනස් එහෙම කියලා. නමුත් මේක දැන් නමුත් මේ තියෙන මෙතන තියෙන මේ යම් කිසි විදිහක ඕක මට කිව්වේ මේ මටගේ එක මිත්‍රයෙක් ඔහු මාත් එක්ක ටිකක් අමනාපත් වුණා මේ කතාවේ වෙලා මේ දෙබිඩිකම කියලා. ඔහු මට පැහැදිලිවම චෝදනා කරේ මට ඔය සිද්ධිය ආපු ගම්ම ඔහු මට දුරකථන ඇමතුමක් අරගෙන ඔහු පෙන්නුවා මේ දෙබිඩිකම. දැන් මං ඇහුවා මේ කවුද දෙබිඩි නැත්තේ කියලා. ඒකට ඔහු කිව්වා මේ ඔහු දෙබිඩි නැහැ කියලා. මං ඇහුවා ඔහු හැර තවත් කවුරුත් ඉන්නවද අද? කවුද? නිදුහාමුදුර ඇහුවා වගේ තවත් කවුරුත් ඉන්නවද එහෙම දෙබිඩි නැති අය කියලා. ඒ වගේ ඒ කියන්නේ ඒ දෙබිඩිකම කියන්නේ දෙබිඩිකමක් ඒගොල්ලන්ට මේන්ටේන් කරන්න සිද්ධ වෙනවා. ඒක තමයි ඒක හරියට ඔය දැන් බෞද්ධයොත් එහෙමනේ. දැන් බෞද්ධයෝ අල්පේච්ඡතාවාදයේ කතා කරන ගමන් බොහොම කියන්නේ එහෙම නැති වෙන්න ඉතින් අර පොයදාට සුදු ඇඳලා යනවා හැමෝම වගේ බිම වාඩි වෙලා ඉන්නවා. ඒක සාමාන්‍යයෙන් තියෙන දෙයක්. නමුත් ඉතින් ඇත්ත වශයෙන්ම තියෙන தત્ත්වයේ උඩ මෙතන දෙබිඩිකමක් තිබෙනවා. ඉතින් මෙතනත් ඒ ප්‍රශ්නේ තිබෙනවා. නමුත් ඒක ඇවිල්ලා ඕක අපිට අර විප්ලවවාදී දෘෂ්ටි කෝණයකින් ප්‍රශ්න කරන්න පුළුවන් එක පැත්තකින්. අනිත් පැත්තෙන් පුළුවන් අර ප්‍රධාන ධාරාවේ ඉන්න ඒගොල්ලන්ට ඒ ප්‍රශ්නේ නැහැනේ. අර අජිත් පෙරකුම් කියන විදිහට අනිත් අයට හොරකම් කරාද අරව මේ ප්‍රශ්නයක් නැහැ. ඒගොල්ලෝ හැමෝම දන්නවා මේගොල්ලෝ මෙහෙමයි කියලා. දැන් උදාහරණයක් විදිහට මෙතන මේ කාගේද මේ වසන්ත සමරසිංහගේ ඔය කෝටි 27 වගේ හොයන්නේ නැහනේ. දැන් නාමල් රාජපක්ෂගේ දැන් මෙතන නම් අර බිල්ඩින් දෙකක් එක හොයලා බලන්න පුළුවන්. නමුත් දැන් මේ කෝටි 27 වගේ නෙමෙයිනේ ඔය අපි හිතමු දැන් ප්‍රධාන පෞගිය කාලේ ආවනේ ඔය මහින්දානන්ද අලුත්ගමගේ ඔය විවිධ රෝහිතාබේ වුණාද ඔය වගේ නොඑක් මේ වගේ මේ ඒගොල්ලන්ගේ මේ අන්ඇකවුන්ටඩ් වෙල්ත් කියන්නේ එහෙම මේ දැන් ඔයටනේ උත්තර දුන්නේ අර මැනික් මලු මේ අර දේශියාච්චිගේ මැනික් මල අර වගේ නිකන් විහිළු කතානේ එළියට ආවේ. ඒ නිසා අත් වශයෙන්ම දැන් මෙතන මම මූලික වශයෙන් තමයි මෙතන මේ ජනතා විමුක්ති පෙරමුණ පිළිබඳ මේ ප්‍රශ්නය. මොකද මේගොල්ලන් ඔය මේක ඒක ටිකයි ජනතා විමුක්ති පෙරමුණ මේක ටික අන්නීසි දෙයක් මේක. මේ ප්‍රශ්නේ හැන්ඩල් කරන එක. දැන් මේකෙන් ඇවිල්ලා මේක අර ප්‍රචාරක වශයෙන් ඒ නිසා මේ විරුද්ධවාදීන්ට යොදා ගන්න පුළුවන් අර අපේ දේශපාලනයේ තියෙන මේ දූෂිත ව්‍යුහය පිළිබඳව දැන් මේ එලිදරව් වෙන එක වළක්වන්න. ඉතින් මම හිතන්නේ මේක ඒක අපි කරන්න ඕනේ. මට නම් ප්‍රශ්නයක් නැහැ වසන්ත සමරසිංහ හෝ අනුර කුමාර දිසානායකගේ නලින් දියාතිස්සගේ වත්කම් එලිදරව් වුණාට ඒක කිසි ප්‍රශ්නයක් නැහැ. ඒක එලිදරව් වෙන එක හොඳයි. සහ එයාට යුතුයකමක් තියෙනවා වගකීමක් තියෙනවා පෙන්වන්න. හැබැයි මේක අපි යහපත් පැත්තට යොදා ගැනීම වැදගත් රයිට්. දැන් ඉදිරියට වුණත් මෙතන අර කවුද මේ ඔය දැන් එතුමා ඔය
ජයසිංහ මහත්තයා කවුද අජිත් පෙරකුම් ජයසිංහ මහත්තයා කියන අපි ඊළඟ පාර අපි හොඳ ධනේශ්වර ආණ්ඩුවක් වෙනුවෙන් අපි මේ ආණ්ඩුව පෙරලනවා කියලා. හොඳ ධනේශ්වර ආණ්ඩුවක් කියලා කියන්නේ අර කියන්නේ අයගොල්ලෝ කොහොමත් හොරු. ඒක තමයි හොඳ ධනේශ්වර. නෑ අපිට ඕනේ එහෙම එකක් නෙමෙයිනේ. අපි උඩුවන් උනත් බැරි වුණත් කියන්නේ ඒක අපි කටයුතු කළ යුත්තේ මොකක් වෙනුවෙන්ද? මෙතන මේ මහජනයාට වග කියන ආණ්ඩුවක්. ඒ කියන්නේ ඒක තමයි මේ ජනතා මේකේ තියෙන නිර්ප්‍රභූ කියලා ඒ කතන්දරේ මේක. ඒ කියන්නේ මහජන වගකීමක් සහිත. ඒකට මෙයාට ලේසි නෑ. දැන් මෙයා සම්බන්ධයෙන් තියෙන වැදගත් තත්ත්වය තමයි ඔය නාමල් රාජපක්ෂලා මේ පිළිබඳ තත්ත්වය. ඒගොල්ලෝ එක ටිකක් සමාජය ඉවසනවානේ. ඒ අය මේවා කරාද කියන එක දැන් මේ කවද මේ වසන්ත සමරසිංහලා ඉවසන්නේ නැහනේ. දැන් මේ ප්‍රධාන ධාරාවේ කියන ඉන්න ප්‍රධාන පක්ෂවල අයගේ අයතහ භාවිතාවන් ඉවසනවා. ඒගොල්ලෝ ඕනනම් හොරු දැනගෙන අර මං අර ඊට කලිනුත් කියලා තියෙනවා අර මේ මගේ ඥාති සහෝදරයෙක් ඡන්දෙ දෙනකොට කියපු විදිහ ලලිත විජිතට එකයි හුම්මට එකයි පාලං හොරාට එකයි කියලා. ඒ පාලං හොරු කියන වර්ගය ඒක මට වෙලා නැහැ දැන් පැහැදිලි කරන්න. ඒ පාලං හොරෙක් කියලා දැනගෙනත් ඡන්ද දෙනවා. මොකද ඒ හොරකම කියන එක සාමාන්‍යකරණය වෙලා. ඒ නිසා දැන් රාජපක්ෂ පාලනය කියන එක ඒගොල්ලෝ මහජන මුදල් අවභාවිත කරා කියනවා දැනගත්තා. ඒක හරියට නලින්ද සිල්වා අර කිව්වා වගේ රාජපක්ෂ ආණ්ඩුව වෙන්න පුළුවන් මේ රටේ තිබුණ දූෂිතම ආණ්ඩුව කියලා ඔහු පිළිගන්නවා. ඒ පිළිගන්න ගමන් ඔහු ඒකට කඩේ යනවා. හරි. හැබැයි ඒ කියන්නේ ඒ වෙන දෙයක් නිසා වෙනුවෙන් කියලා. දැන් අපිට ඕනේ එහෙම එකක් නෙමෙයි. අපිට ඕනේ මේක යම්කිසි ට්‍රාන්ස්පරන්සි කියන එක අපිට වැදගත්. ඒක නිසා ඒ ට්‍රාන්ස්පරන්සි වලට අනුර කුමාරත් යටත්, වසන්ත සමරසිංහත් යටත්, නාමල් රාජපක්ෂත් යටත්, සජිත් ප්‍රේමදාසත් යටත් එවැනි තත්වයක් ඒකට හොඳ තත්වයක් මේ සාකච්ඡාව. මම හිතන්නේ අපි ඒක තමයි අපි මේ ප්‍රවර්ධනය කළ යුත්තේ මම හිතන්නේ.